මෙතන මේ පයිලට්ලා දෙන්න ප්ලේන් එක පදින ගමන් රෝමන්ස් කරන්න හදනවා. උන් ප්ලේන් එක ඔටෝ පයිලට් මෝඩ් එකට දාලා වැඩේ පටන් ගනිද්දි එක පාරට මේ ගෑනු පයිලට්ගේ අත වැදිලා ඔටෝ පයිලට් ඩිස්කනෙක්ට් වෙනවා. ප්ලේන් එක පල්ලෙහාට කඩාගෙන වැටෙන්න හදද්දි ඉස්සරහින් ලොකු කුණාටුවකුත් එනවා. බය වෙච්ච ගෑනු පයිලට් කිල්ලින්ම කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න එයාගේ හස්බන්ඩ්ට කෝල් කරලා ප්ලේන් එක ලෑන්ඩ් කරන්න ගයිඩ් කරන්න කියනවා. හැබැයි හස්බන්ඩ් ඕන කමින්ම හෙඩ්සෙට් එක දාගෙන සින්දු අහනවා. මොකද එයාගේ කලින් ආත්මයේදී මේ වයිෆු එයාගේ කෝපයිලට්ව එකතු වෙලා මූට ද්‍රෝහී වෙලා තියෙනවා. කලින් ආත්මයේදී ප්ලේන් එක අමාරුවේ වැටුණු වෙලාවේ මූ තමයි ටවර් එකට කන්ටැක්ට් කරලා ලෑන්ඩ් කරලා පැසෙන්ජර්ස්ලව බේරගත්තේ. හැබැයි උන් මූට තෑන්ක්ස් කරනවා වෙනුවට මූ හින්දා තමයි මේක උනේ කියලා වැරද්ද මූ පිට පටවලා මූව හිරේටත් යවනවා. මූ හොස්පිටල් එකේ අමාරුවෙන් ඉද්දී ඒ දෙන්න ඇවිත් මූට නෝන්ඩි කරලා hina වෙද්දී මූ හදවත පැලිලා මැරෙනවා. හැබැයි දෙවියන්ට මූ ගැන පව් කියලා හිතලා ප්ලේන් එක අමාරුවේ වැටෙන්න පැයකට කලින් මූට ආයෙත් මරු පිරවියක් දෙනවා. මේ පාර මූ ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ. වයිෆ් කෝල් කරද්දි මූ හෙඩ්සෙට් එක ගලවලා තොපිට මේක හොඳ වැඩේ කියලා හිතනවා. ඒ වෙලාවේ CEO ඇවිත් බනිද්දි මූ උන්ට ප්‍රූෆ් එකම පින්වනවා ප්ලේන් එක කන්ට්‍රෝල් නැති උනේ පයිලට්ලා දෙන්නගේ වැරද්දෙන් කියලා. ඇත්ත දැනගත්ත CEO පැසෙන්ජර්ස්ලා උදෙසා ප්ලේන් එක බේරගන්න කියද්දි මූ පරිස්සමට ගයිඩ් කරලා ප්ලේන් එක ලෑන්ඩ් කරවනවා. එළියට ආපු ගමන් අර දෙන්න ආයෙත් මූ පිට වැරද්ද පටවන්න හදද්දි මූ ගාව තිබෙන ප්‍රූෆ් නිසා අර දෙන්න මාට්ටු වෙනවා. මේක ඊළඟ පාට් එක ඕන්නම් අමතක නොකරම ෆලෝ කරලා පාට් 2 කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.